සිළු දිනාම ආදරෙන් පිළිගන්නවා අපගේ YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ අස්සසුම් තොරතුරු නිවැරදි ආකාරයෙන් ඔබ යථාවත් කරගන්නේ කොහොමද කියන කාරණාව ගැන කතා කරන්නට. මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝම අනිවාර්යයෙන්ම අස්සසුම් පළවෙනි අධ්‍යයනයේ වෛදුම්පත් දාලා එම තොරතුරු අලුත් කරගන්න. ඒකෙම නැත්තම් අප්ඩේට් කරගන්න පහුගිය කාලේ ලබා දී තිබුණ අවස්ථාවේදී අයදුම් කළා එම තොරතුරු යථාවත් කරගන්න බලාපොරොත්තු වෙන සිටින කෙනෙක් වෙන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ ඔබට ඔයාලා දන්නවා අස්සසුම් පළවෙනි අධ්‍යයනයේ සීලමු දෙනාට අවස්ථාවක් ලබා දුන්නා 2025 දෙසැම්බර් මාසේ 31 වෙනකම් තමන්ගේ තොරතුරු 2026 වර්ෂයට අදාළව අලුත් කරන්න ඉල්ලීම කරන්න. එතකොට හැමෝම මෙන්න මේ ඉල්ලීම සිද්ධ කළා මේ වෙද්දි බලාපොරොත්තුෙන් ඉන්නවා තමන්ගේ ගෙදරට ඇවිල්ලා වස්ම නිලධාරී කෙනෙක් රජ නිලධාරී කෙනෙක් ඇවිල්ලා නැවත තොරතුරු සමීක්ෂණයක් කරයි කියන බලාපොරොත්තුෙන් ඔයාලා රැඳී සිටිනවා. එතෙන්දී ප්‍රාදේශීය කාර්යාලයේ කෙලින්ම අධීක්ෂණය සිද්ධ කරනවා මෙතෙන්දී. ඒකෙදී ඔයාලගේ මේ සමීක්ෂණ කටයුතු සිද්ධ කරන්නේ කවුද කියන එක ගැන අපි මුලින්ම බලමු. මේ සමීක්ෂණය සිද්ධ කරන්නේ ඇත්තටම සමීක්ෂණ කටයුතු වල ප්‍රධානම නිලධාරී වෙන්නේ මේ අවස්ථාවේදී රටේ ආර්ථික සංවර්ධන නිලධාරී තමයි මේ අස්සසුම් තොරතුරු යථාවත් කිරීමේ කටයුතු වල ප්‍රමුඛත්වයේ මූලිකත්වය ගැන කටයුතු කරන්නේ. ලංකාවේ බොහෝ ප්‍රාදේශීය කාර්යාලවල ග්‍රාම නිලධාරී වසම් වල ආර්ථික සංවර්ධන නිලධාරී විසින් තමයි මේ සමීක්ෂණ කටයුතු සිදු කරන්නේ. ඊට අමතරව ග්‍රාම නිලධාරී එහෙම නැත්නම් වෙනත් රජයේ නිලධාරියෙකු ඒ කියන්නේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නම් කරන ලද වෙනත් රජයේ නිලධාරියෙකු විසින් ඔබගේ නිවසට පැමිණිලා අස්සසුම් පළවෙනි අධ්‍යයනයේ තොරතුරු නැවතත් යථාවත් කිරීමේ කටයුතු අනිවාර්යයෙන්ම මේ ඉදිරි දින කිහිපය තුළ සිද්ධ කරાવી. එතෙන්දී තොරතුරු ලබා දීමේදී ඔයාලා හැමෝම විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන කාරණා කිහිපයක් තමයි මෙතන මම කතා කරන්නේ. එතන ප්‍රධාන කාරණාව තමයි පවුලේ සමාජිකයන්ගේ මෙන්න මේ අනන්‍යතාව තහවුරු කිරීම කියන එක. එතෙන්දී විශේෂයෙන්ම අනන්‍යතාවය තහවුරු කරන්න ප්‍රධානම ඩොකියුමන්ට් එකක් තමයි ජාතික හැඳුනුම්පත. ඒ කියන්නේ පවුලේ ඉන්න වයස අවුරුදු 18ට වැඩි හැමෝගෙම අනිවාර්යයෙන්ම ජාතික හැඳුනුම්පත අනිවාර්ය වෙනවා. එතකොට ඔබට ජාතික හැඳුනුම්පත ඕන වෙන්නේ ජාතික හැඳුනුම්පත් අංකය එහෙම නැත්නම් නම මේ ලිපිනය කියන මේ කාරණා තවුරු කිරීම සඳහා. යම් හේකින් ඔබට ජාතික හැඳුනුම්පත නොමැති නම් රියදුරු බලපත්‍රය තියෙනවා නම් ඒකෙන් ඔබ කවුද කියන එක ඔබට තහවුරු කරන්න පුළුවන්. රියදුරු බලපත්‍රය නොමැති නම් අර හැඳුනුම්පත් අංකයේ සහිත පිළිගත හැකි වෙනත් ලියවිල්ලක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනවා. උදාහරණයක් විදිහට ඔයාලට පුළුවන් પાස්පෝර්ට් එක ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් බැංකු පොතක් ඉදිරිපත් කරන්නත් පුළුවන්. මොකද බැංකු පොතේත් ඔබගේ නම ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් වෙනවා. එතකොට මෙන්න මේ බැංකු පොතක් උනත් ඉදිරිපත් කළා ඔබ කියන එක ඔබගේ අනන්‍යතාවය ඔබට තහවුරු කරන්න පුළුවන්. ඊට පස්සේ ඔබගේ අනන්‍යතාවය තහවුරු කරන්නට උපැන්න සහතිකය තියෙනවා නම් ඒකත් ඉතා වැදගත් වෙනවා. මේ උපැන්න සහතිකය කියන එක වැදගත් වෙන්නේ ඇත්තටම ඔබ පවුලේ සිටින සියලු දෙනාගේම උපන් දිනය නිවැරදිව සනාථ කර ගැනීම සඳහා. මන්දයත් අස්සසුම් පළවෙනි අධ්‍යයනයේ ඕනෑ තරම් ඉන්නවා වැඩිහිටියන් පවා වයස අවුරුදු 70 සම්පූර්ණයි. ඒ වගේම සමහර දරුවෝ ඉන්නවා පාසල් යන වයසට පැමිණලා තියෙනවා. නමුත් පහුගිය කාලේ ලබා දුන්නු මේ වැඩිහිටි දීමනාව එහෙම නැත්නම් අර පාසල් වලට යන්න ලබා දුන්නේ පාසලට දුන්න වවුචර් ඒ කියන්නේ සල්ලි දුන්න අස්සසුම් හරහා මෙන්න මේවත් නොලැබුණු පිරිසක් ඉන්නවා කියලා ඔබ දන්නවා. එන්නේකට ප්‍රධාන කාරණාව තමයි මෙන්න මේ උපැන්න සහතිකයක් ඉදිරිපත් නොකිරීම. ඒ කියලා කියන උපැන්න සහතික කියන අදහස තමයි නිවැරදිව අදාළ පුද්ගලයාගේ උපන් දිනය සමීක්ෂණ අවස්ථාවේදී ලබා දීලා නැහැ. එතකොට සැබෑ ලෙසම වයස අවුරුදු 70 සම්පූර්ණ වුණත් මේ වෙද්දී සමහර විට අස්සසුම් දත්ත පද්ධතියේ ඇත්තයාගේ උපන් දිනය වයස අවුරුදු 70 සම්පූර්ණ නොවූ උපන් දිනයක්. අන්න එතෙන්දි තමයි මේ දීමනාව නොලැබී යන්න කාරණා වෙලා තියෙන්නේ. එහෙනම් ඔයාලා අනිවාර්යයෙන්ම පවුලේ හැමෝගෙම උපන් දිනය නිවැරදිව ලබා දෙන්න ඕනේ. ඒකට ප්‍රධානම දෙයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් උපැන්න සහතික ටික ගෙදරට එන සමීක්ෂණ නිලධාරියාට පෙන්වන එක. එතකොට එතුමා හෝ එතුමිය විසින් නිවැරදි ආකාරයෙන් ඔබ පවුලේ සියලුම දෙනාගේම උපන් දිනයන් නිවැරදිව සඳහන් කිරීමක් සිද්ධ කරાવી. යම් හේකින් අප හිතමුකෝ පවුලේ සමාජයේ ජාතික හැඳුනුම්පතක් නැහැ. වයස අවුරුදු 18 සම්පූර්ණ නැහැ. එහෙම අවස්ථාවකදී ඇත්තටම වෙන්නේ
එන සමීක්ෂණ නිලධාරියට සිද්ධ වෙනවා ඉන්නේ සමාජිකයා මේ තොරතුරු වලින් ඉවත් කරලා ඉදිරියට යන්න. එහෙම නැති වුණොත් සමීක්ෂණය කරන්න බෑ. ඒ සමීක්ෂණ සිද්ධ කරන දුරකථන මෘදුකාංගයම හදලා තියෙන්නේ ජාතික හැඳුනුම්පත් අංකය නැතුව ඉදිරියට යන්න බැරි වෙන විදිහට. එහෙනම් ඔයාලා ඉතා වගකීමෙන්ම පවුලේ සියලු දෙනාගේම වයස 18ට සම්පූර්ණ සියලු දෙනාගේම ජාතික හැඳුනුම්පත් අංක ටික සූදානම් කරගෙන අනිවාර්යයෙන්ම ඉන්න ඕන. අපි ඊළඟට යමු දෙවෙනි කාරණාව. සමීක්ෂණ වේලාවේදී එන සමීක්ෂණ නිලධාරියාට ඔබ විසින් තමන්ගේ පවුලේ විදුලිය, ජලය කියන මෙන්න මේ කාරණාවන් සනාථ කරන්න මේක විදුලිය එක කීයක් පාවිච්චි කරාද, ජලය එක කීයක් මේ මාසිකව පාවිච්චි කරනවද, මේක බිල කීයක් මට එනවද, මෙන්න මේ කාරණා අනිවාර්යයෙන්ම ඔබ සනාථ කරන්න ඕන. ඒකේ ප්‍රධාන වශයෙන්ම ඔබට පුළුවන් විදුලි බිල්පත ඉදිරිපත් කරන්න. විදුලි බිල්පත මෘදු පිටපතක් විදිහට, ඒ කියන්නේ කොලයක් විදිහට ඔයාට බිලක් විදිහට ගෙදරට එන්නේ නැත්නම් මේ වෙද්දි ඔබට පුළුවන් ඔබගේ දුරකථන අංකයට පැමිණෙන මේ මැසේජ් එක හරි ඒ පණිවිඩය හරි එන නිලධාරියාට පෙන්වන්න. වගේ මෙන්න මේ පසුගිය මාස කිහිපයේ විදුලි බිල මෙන්න මේක තමයි මේ විදුලි ඒකක් ගන්න තමයි මම ගිහිල්ලා අපේ ගෙදරට ගිහිල්ලා තියෙන කියන එක එන නිලධාරියාට පෙන්වලා දෙන්න පුළුවන්. ඊට පස්සේ ජල බිලත් එහෙමයි. ඔබට ජල බිල් පතත් කොලයක් ආකාරයෙන් print වෙලා ගෙදරට හම්බ වෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නොමැතිනම් ෆෝන් එකට එනවා නම් ඒ ෆෝන් එකට මැසේජ් එක හරි ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි ඔබ ගෙදරට එනකොට එන සමීක්ෂණ නිලධාරියාට ඔබගේ පවුලේ අසනීප තත්ත්වයන්ගේ ආබාධිත තත්ත්වයන්ගෙන් ඉන්න සියලුම දෙනාගේ ඒ ආබාධිත තත්ත්වයේ එන්නේ අසනීප තත්ත්වය සනාථ කරන්න එන නිලධාරියාට අනිවාර්යයෙන්ම ලිපි ලේඛනයක් අනිවාර්යෙන් ඉදිරිපත් කරන්න වෙනවා. අපි හිතමුකෝ ඔබේ පවුලේ සමාජිකවට තියෙනවා දීර්ඝකාලීන රෝගයක් විදිහට අපි හිතමුකෝ දියවැඩියාව, කොලෙස්ටරෝල්, එහෙම නැත්නම් හෘදයාබාධයක්, එහෙම නැත්නම් අතිරුධිර පීඩනයක්, මෙන්න මේ වගේ ගැටලුවක් තියෙනවා නම් ඉතින් නිලධාරියාට ඔබ කටින් කිව්වොත් ඔන්න මගේ අම්මාට හෘදයාබාධයක් තියෙනවා, මගේ අම්මට දියවැඩියාව තියෙනවා, මට මෙන්න මේ ප්‍රශ්නය තියෙනවා කියලා ඔබ කටින් වචනෙන් කිව්වට නිලධාරියාට මේක එයාගේ දත්තපද්ධතිය දාන්නේ කියන ෆෝන් එකේ ඇප් එකට තුලත් කරන්න හැකියාවක් නැහැ. මොකද නිලධාරියා සනාථ කරගන්න ඕන නිශ්චිතවම මේ කියන කාරණාව ඔබ ප්‍රකාශ කරන ප්‍රකාශය සත්‍යද කියන එක. එහෙනම් ඔයාට සිද්ධ වෙනවා පවුලේ කිසියම් කෙනෙකුට කිසියම් අසනීප තත්ත්වයක්, ආබාධිත තත්ත්වයක් තියෙනවා නම් ඒක සනාථ කරන ලිපි ලේඛන ඉදිරිපත් කරන්න. එෙහිදී ඔබට පුළුවන් රෝහලේ ඔබ ප්‍රතිකාර ගන්නවා නම් රෝහලේ සායනික වාර්තා පොත, ඒ කියන්නේ ක්ලිනික් පොත ඉදිරිපත් කරන්න පුළුවන්. මෙන්න මේක තමයි මම අසනීපෙන් ඉන්නවා, පහුගිය මාස කිහිපෙත් මම බෙහෙත් තරම් තියනවා කියලා ඔබට ඒක ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබට පුළුවන් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන්න. පහුගිය කාලේ ඔබ වෛද්‍ය වාර්තා ගත්තා, රුධිර පීඩනය සම්බන්ධ වෛද්‍ය වාර්තා ගත්තා කියලා අපි හිතමු. අන්නේ වාර්තා ඉදිරිපත් කරන්න පුළුවන්. මම තාම බෙහෙත් ගන්නෙ නැහැ. නමුත් මම මේ රිපෝට් එක ගත්තා, මේ රිපෝට් වල ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒ ඉදිරිපත් කරන්න පුළුවන්. මේ කාරණා ඉදිරිපත් කළා ඔබගේ පවුලේ, ඔබගේ හෝ පවුලේ සමාජයන්ගේ දීර්ඝකාලීන අසනීප තත්ත්වයන්, ආබාධිත තත්ත්වයන් සනාථ කරලා ඔබගේ තොරතුරු වල යථාවත් කිරීම, අප්ඩේට් කර ගැනීම කරගන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි ඊටම වැදගත් කාරණාවක් තමයි මේ පවුලේ වත්කම් පිළිබඳ වාර්තාවන් ඔබ අනිවාර්යෙන් ඉදිරිපත් කරන්න වෙනවා එන සමීක්ෂණ නිලධාරියාට. එෙහිදී ඔබට හෝ ඔබගේ පවුලේ සමාජිකයන්ට යම් කිසි ගොඩ ඉඩමක්, මඩ ඉඩමක් තියෙනවා නම් අන්නේ ඉඩකඩම් පිළිබඳ තොරතුරු සමීක්ෂණ නිලධාරියාට ඔබ අනිවාර්යයෙන්ම ලබා දිය යුතු වෙනවා. එදී ඔබට පුළුවන් ඉඩමේ ඔප්පු තියෙනවා නම් ඒ ඉදිරිපත් කරන සෙන්නක්කර ඔප්පු හෝ සරණ භූමි, ජය භූමි විකුණම් හෝ ආකාරයකින් ඔප්පුවක් තියෙනවා නම් එන්නේ ඔප්පු ඉදිරිපත් කළා මට මෙන්න මේ ඉඩම් ප්‍රමාණය තමයි තියෙන්නේ කියලා එන සමීක්ෂණ නිලධාරියාට තොරතුරු ලබා දෙන්න ඔබට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔබේ ගෙදර කිසියම් හෝ යාන වාහනයක්, බයික් එකක්, ට්‍රේවිලර් එකක්, ට්‍රැක්ටරයක්, කාර් එකක්, ලොරියක්, මොනියම් හෝ වාහනයක් තියෙනවා නම් මෙන්න මේ වාහනය ගැන, ඒ වාහන ගැන අනිවාර්යෙන් සමීක්ෂණ නිලධාරියට ඔබ තොරතුරු ලබා දීම සිදු කරන්න ඕන. ඒදී ඔබට ඒ වාහනය ඔබගේ වෙන බවට හෝ ඔබගේ නෙමේ වෙන කෙනෙක්ගේ බවට සනාථ කරන්න පුළුවන් ලිපි ලේඛන තමයි ඔබට පුළුවන් වාහන ආදායම් බලපත්‍රය පෙන්නන්න. එහෙම නැත්නම් වාහනේ පොත ඉදිරිපත් කරලා ඔබගේද ඔබගේ නොවේද කියන කතන්දරේ ඔබට කියන්න පුළුවන් වෙන සමීක්ෂණ නිලධාරියාට. ඊළඟ කාරණා තමයි සමීක්ෂණයේදී තවත් වැදගත් වෙන ප්‍රධාන කරුණු ටිකක් තමයි ඔබ සූදානම් කරගන්න ඕන.
ප්‍රධාන වශයෙන්ම බැංක් පොතක්, ඒ කියන්නේ බැංකු පාස් පොතක් තියෙන ගෙදර ගෘහමූලිකයාට හෝ වැඩිහිටි පුද්ගලයක සතු රජයේ බැංකුව අතරක් තියෙනවා. NSB, RDB, මහජන බැංකුව, ලංකා බැංකුව. මෙන්න මේ බැංකු හතරෙන් එකක ඔබගේ පවුලේ සමාජිකට, වැඩිහිටි සමාජිකට බැංකු ගිණුමක් තියෙනවා නම් ඔබගේ නිවසට සමීක්ෂණයට පැමිණෙන සමීක්ෂණ නිලධාරියාට මේ බැංකු ගිණුම් තොරතුරු ලබා දෙන්න හැකියාව තියෙනවා. ඒතර ඉදිරියේදී ඔබ දීම සඳහා තේරිපත් වුණොත් ඔබට ඍජුවම මුදල් බැරි වෙන්නේ මෙන්න මේ බැංකු ගිණුමට. ඊළඟට ඔබගේ පවුලේ සමාජිකයන්ගේ අධ්‍යාපන මට්ටම සනාථ කරන්න, එතකොට පාසල් හැර යාමේ සහතිකයක්, එහෙම නැත්නම් O level A level සහතික, ඊළඟට NVQ මොන හරි කෝස් එකක් කරලා තියෙනවා නම් ඒ කෝස් වල පාඨමාලාවල ඔබ ලබාගත් සහතික පවුලේ සමාජිකයන්ගේ මේ විදිහට කිරීමේ හැකියාවත් ඔබට තියෙනවා. ඊළඟ කාරණාව තමයි ඔබ සමීක්ෂණයේ සැලකිලිමත් වෙන්න ඕන සහ ඉදිරිපත් කරන කාරණාවක් තමයි ප්‍රධාන වශයෙන්ම ඔබගේ පවුලේ සමස්ත පවුලේ ආදායම සහ වියදම කොහොමද කියන එක ඉදිරිපත් කරන්න ඕන. ඒක මාසිකව ඔබ ඉදිරිපත් කරන්න ඕන. මේදී ඔබට පුළුවන් සමීක්ෂණ නිලධාරී සාමාන්‍යයෙන් ඔබට නිවසට එන්න කලින් දැනුවත් කිරීම කරනවා. මම මෙන්න මේ අවල් දවසේ නිවසට පැමිණෙනවා. ඔබ මෙන්න මේ ලිපි ලේඛන ටික සූදානම් කරගන්න කියලා. ඒ අවස්ථාවේදී ඔබට කරන්න පුළුවන් කාරණාවක් තමයි සමීක්ෂණ නිලධාරී එන්න පෙර ආතුව ඔබගේ පවුලේ හැමෝමත් එක්ක කතා කරලා සාමාන්‍යයෙන් ඔයාලගේ පවුලේ මාසික ආදායම කීයක් එනවද? හැමෝගෙම එකතුව තමයි මෙතෙන්ට ඕනේ. ඊළඟට අපේ පවුලේ මාසිකට කොච්චර වියදමක් යනවද? කෑම්බීම් වලට කොච්චර යනවද? අධ්‍යාපන කටයුතු වලට කොච්චරක් යනවද? ගමන් බිමන් යන්න අපට කොච්චරක් යනවද? මෙන්න මේ විදිහට වෙන වශයෙන් ඔයාලට සටහන් කරලා තියාගන්න පුළුවන්. සමීක්ෂණ නිලධාරීතුමා හෝ තුමිය නිවසට පැමිණියට පස්සේ ඔබට පුළුවන් පහසුවෙන්ම එන්නේ විස්තර එම නිලධාරියාට ඉදිරිපත් කරන්න. මෙන්න මේ වගේ කාරණා ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් වෙලා සමීක්ෂණයට එන්න පෙර ආතුව මේ හැමදේම සූදානම් කරගෙන තියෙන්න ඕන. එතින්දී ඒ කාරණාවේදී ඔයාලට වගේම සමීක්ෂණ නිලධාරියාට ඉතා පහසුවක් සහ ඉතාමත් කාලය ඉතුරුවක් කරගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් විනාඩි 30කින් 40කින් ලබා ගන්න තියෙන තොරතුරු පැය 2-3ක් යනකම් ඒ සමීක්ෂණ නිලධාරියාටත් ඔබටත් ඉතා වෙහෙසක් ලක් වෙලා මේක සම්පූර්ණ කරන්න සිද්ධ වෙනවා. එහෙනම් ඔයාලා හැමෝම මෙන්න මේ වීඩියෝ පුරාවටම කියපු ඒ කාරණා ගැන සැලකිලිමත් වෙලා සමීක්ෂණ එනකොට එන අවස්ථාව වෙනකොට මෙන්න මේ ටික සූදානම් කරගෙන සිටින්න. ඒ වගේම විශේෂම කාරණාවක් තමයි ඔබ ලබා දෙන තොරතුරු අනිවාර්යයෙන්ම සත්‍යම තොරතුරු වෙන්න ඕන. ඔබ හිතනවා නම් නෑ බොරු කියලා කවදක හරි ගැටලුවක් වෙන්නේ නෑ, දැනටත් ඕන තරම් ගන්න ඕනේ අස්සසුම් දීමනාව කියලා. නමුත් ඔබ ඒ වැරද්ද කරන්න එපා. ඉදිරියේදී අනිවාර්යයෙන්ම සුබසාධක ප්‍රතිලාභ පනත, ඒ කියන්නේ 2002 සුබසාධක ප්‍රතිලාභ පනත අනුව වසරකට නොවැඩි සිර දඩුවමක් සහ රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයක් නියම කරන්න හැකියාව තියෙනවා. ඒක නිසා හැමෝම නිවැරදි තොරතුරු ලබා දෙන්න වගේ බලා ගන්න. නිවැරදි තොරතුරු ලබා දීම තුළින් ඔබ පවුලට යම්කිසි ආදායමක් හෝ යනවාහනයක් තිබුණත් සමහර විට අනිත් කාරණා වලින් ලෙඩ රෝග, අසනීප තත්ත්වයන් දත් විශේෂ කාරණා මගින් ඔයාලගේ පවුලට ලකුණු හම්බෙලා සමහර විට අස්සසම තේරෙන්න පුළුවන්. එහෙම නැතුව අර දීමනාව ලබා ගන්නම කියලා ඔබ හිතාමතාම තමන්ගේ ඉඩකඩම්, ආදායම්, වියදම්, යාන වාහන ගැන හිතාමතාම ඔබ බොරු ඉදිරිපත් කරත් වෙන්නේ අනිවාර්යයෙන්ම මේ අයදුම්පත ප්‍රතික්ෂේප වෙනවා. නිලධාරී කෙනෙක් කියලා තොරතුරු ගත්තත් ඉදිරියේදී ඒ අයදුම්පත ප්‍රතික්ෂේප වෙලා ඉදිරියේදී ඔබට අනිවාර්යයෙන්ම අසත්‍ය තොරතුරු සැපීම මත දනුවමට ලක් වෙන්න පුළුවන්. මොකද සුබසාධක ප්‍රතිලාභ පනතට අනුවත් ඒ නීති සඳහන් වෙනවා මේ තොරතුරු ලබා දීමේදී ඔබගෙනුත් වාචික ප්‍රකාශයක් අනිවාර්යයෙන්ම ලබා ගන්නවා. ඔබ ඒ කියන්නේ මම මෙන්න මේ නිවැරදි තොරතුරු තමයි කිව්වේ. නිවැරදි තොරතුරු නැතුව අසත්‍ය තොරතුරු කිව්වොත් ඒක පසු කාලීනව ඔප්පු වුණොත් මම දඬුවමට ලක් වෙන්න පුළුවන් කියන ප්‍රකාශය ඔබගෙන් සමීක්ෂණ නිලධාරියා විසින් අනිවාර්යයෙන්ම ලබා ගන්නවා. ඒක නිසා ඔබ වඩාත්ම සැලකිලිමත් වෙන්න ඕන නිවැරදිම තොරතුරු ඉදිරිපත් කරන්න. නිවැරදි තොරතුරු ඉදිරිපත් කළා නිවැරදි විදිහට අස්සසුමට තේරෙන්න, නිවැරදි කෙනාට නිවැරදි විදිහට නිවැරදි දීමනාවක් යන්නට. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි. මේ වගේ තොරතුරු දැනගන්න දිගටම අපේ channel එකත් එක්ක රැඳී සිටින්න. ස්තුතියි.